මෙන්න අපි ට්‍රැවල් කරන්න ඇවිල්ලා කෑම ගේන්න නැතුව හදාගත්ත කෑම එක අද අපි ඇවිල්ලා තින්නේ ගාල්ලේ ලස්සනම ලොකේෂන් එකකට. අපි ආවේ ඊයේ රෑ දැන් නම් උදේ වෙලා ඔයාලටත් මේ පරිසරයේ ලස්සන පෙන්වන්න. මචං අපි ඊයේ රෑ කන්දන් නගින්නනේ ආවේ. මට ඉතින් ගොඩක් බඩු ගේන්නත් බෑ. අරු උස්සන් ඉන්නෙත් නැහැ නේ බා. ඇත්තට මේක මාරම සුවඳක් මචං තියෙන්නේ. මචං මම මේ කන්දේ ඇවිල්ලා මේ මගේ නූඩ්ල්ස් එක රස කරගන්න මචං මම භාවිතා කරේ මේ නවුරිසින් ෆුඩ්ලගේ චිකන් ඩෙවල් එක. ඒ කියන්නේ මේකේ අපිට කඳු නගිනව නම් රට යනව නම් ඕන එක්කෙනෙක්ට ඕන විදියකට අරන් යන්න පුළුවන් විදියට මචං මේක ටින් එකක දාලා තින්නේ. මේක කල් තියා ගන්නත් පුළුවන්. අඩෝ මක්කයි බං ඒ සුවඳ. ඇත්තට මේක පැහෙද්දි මාරම සුවඳක් තින්නේ. මේකේ සුවඳ වගේම මං හිතනවා මචං මේකේ රසත් ඒ වගේම ඇති කියලා. අඩෝ මේ නවුරිසින්ලගේ කල් තියා ගන්න කෑමනේ බං. දෝනිගේ යාළුවන් මට ගෙනත් දුන්න කියහන්කෝ. ඒ මොකටේ? මං ඊළඟට කදන්න හදන්නේ නවුරිසින් ෆුඩ්ලයි මාළු ඇඹුල් තියල් එක. ඔහෙලා රටේ ඉන්නවනම් නැත්තම් රටේ යන්න ඉන්නවනම් ඔහෙල්ට හැකි මේක මෙයාලගෙන් ඕඩර් එකක් දාලා අරගෙන යන්න. මෙන්න මං හදාගත්ත කෑම එක මෙතන තියෙනවා පොළොස් ඇඹුලක්, පෝසම්බලක්, අපේ ගමේ රසට දකුණේ රසට මාළු ඇඹුල් තියල් එකක්, මේ චිකන් ඩෙවල් එකක්. ඒ කියන්නේ ඒකේ නයිමිරිස් චිකන් ඩෙවල් එකක් තමයි යාලා දෙන්නේ නවුරිසින් ෆුඩ්ල. ඒකත් එක්ක මං හදාගත්ත නූඩ්ල්ස් එක. අපි මේක රස බලමු. විශේෂයෙන් මේක ට්‍රැවල් කරන කට්ටියට, රට යන කට්ටියට මාරම වැදගත්. කොහොමද පොඩි සුදු කෑම ටික? අඩෝට ඔබ්බඩු බං.